Hello guys, welcome back to my YouTube channel. ඔන්න එහෙනම් ඉක්මනින් මං ආයෙත් day vlog එකක් කරන් ආවා. අපි බලමු එහෙනම් අද මම මොනවද කරන්න කියලා. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනල්ලා. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමණක්. හරි, එන්න එහෙනම් දැන් මාත් එක්ක උදේ කෑම කන්න. මං ආසම තැන ඉඳන් කෑම එකත් කාලා මං අතිම හදපු ඇවකාඩෝ ජූස් එකක් බීලා එහෙනම් එන්නම්. අවරට නොයනා හිරු දෙක හඬනා හිරු රැස්ස ගවුවා ඉන්නද කියලා කඳුලක් නැව්වා ඉන්නට මාමගේ මුළු හදවත තුන්නා හාසකම නුඹ දැක මුලාවී නිරුතක කතරේ තනි වූදා. එහෙනම් දැන් මං කාලේ ඉවරයි. එහෙනම් දැන් යම් මගේ වැඩවලට. මට මේ මැෂින් එක මං ඕඩර් කරේ TikTok page එකකින් දැකලා. හැබැයි මට දැන් නේම් එක මතක නැහැ. මං දැන් ගොඩක් ප්‍රයිස් එකත් හරියම රීසනබල්. ඉතින් මේ ඔයාලට ගෙදරදීම තනියෙන් කරගන්න පුළුවන් මේ මැෂින් එකක් තියෙනවා. සැලුන් වලට වියදම් කරන ඒ වියදම නැතුව ඔයාලට මේ මැෂින් එකක් ගන්න එක මං කියන්නේ හොඳයි. මං ඒක මාත් හිතලා තමයි මේ මැෂින් එක ඕඩර් කරේ. මං අහම්බෙන් TikTok එකේ දැකලා. මේ මැෂින් එකේ කියන්නේ ටූල්ස් දෙකක් තියෙනවා. eyebrow shape කරන වෙනම tool එකක්, upper lips එහෙම කරන වෙනම tool එකක් තියෙනවා. එහෙනම් මං දැන් මගේ වැඩේ කරගෙන එන්නම්. මා සමගින් මා දෙස බලා ආදරය දැනෙයි සිතා. මා සමගින් ජීවිතේ පුරා ජීවිතය දැනෙවි පතා. සිතුවේ මේ තරම් ඔබ හින්දා මං ඔබ සොඳුරු සීනයකි. සිතුවේ මේ තරම් ඔබ හින්දා මං. හරි, එහෙනම් යම් මයික් උයන්න. මගේ මේ වොයිස් වල බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එක ගැන හිතන්න එපා වැඩිය. ඔයාලා vlog එක විතර බලන්නකෝ. එහෙනම් මං උයලා ඉක්මනින් එන්නම්. ආදර වසන්තේ කොහෙන්ද ඔබ ගෙනාවේ මදාරා සුගන්ධේ දසන්තේ සරන්නේ. හරි, උයලා ඉවර වෙලා වෝටර්මෙලන් ජූස් එකකුත් හදලා ඒකත් ෆ්‍රිජ් එකට දාලා මං එහෙම දවල්ටත් කාලා. මට ඇත්තටම කිව්වොත් දවල්ට කාප් එක රෙකෝඩ් කරගන්න බැරි වුණා. ඊට පස්සේ ඩෙසර්ට් එකට යෝගට් එකකුත් කාලා චුටි චොක්ලට් එකකුත් කාලා මම බෙඩ් රෙස්ට් කරා. ආයෙත් චුටි බඩගින්නක් ආවා. ඒකෙන්ද මම මුරුක්කු චුට්ටකුත් කාලා ඇඳේ ඔහොම එදී මට අයියා කතා කරා ගමනක් යන්න. ඉතින් මම ඉක්මනට ලෑස්ති වෙලා ඔන්න මේ යන ගමන් තමයි ඉන්නේ. ගෙස් කරන්න ඔයාලාද අයියයි මයි කොහෙද යන්නේ කියලා. shopping කරන්න තමයි යන්නේ ආවේ. අයියට අලුත් collection එකෙන් ගන්න දේවල් වගේක් තියෙනවා කිව්වා. ඉතින් මටත් ඕනලා තිබ්බා මාත් ආවා. අද outfit එක මේක තමයි පින්නන්න බැරි වුණානේ. හරි, අපි දෙන්නම එහෙනම් බල්ලා ගත්තා. දැන් අපි දෙන්න යන්නේ. කියන්නේ මේ වගේ දඩයක් boyfriend මාසෙකට 5 සැරයක්වත් දාන්න ඕනේ. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා පහන තියලා බුදුන් නැදලා බලන්නකෝ මට වෙන අකරතැබ්බයද නැති විදියකට වොෂ්රූම් එකේ වැටලා අත කෙටෙනවා. ඉතින් බලන්නකෝ කොච්චර හොඳින් හිටියත් අන්තිම මොහොතේ මට උන දෙයක් නැත් සැලෙනවද. රැටත් මං කාපු එක මට රෙකෝඩ් කරන්න බැරි වුණා. ඩෙසර්ට් එකට විදියට අඹ ගෙඩියක්ම කාලා තමයි නිදාගත්තේ. අදට මේ vlog එක ඉවරයි. ආයෙත් තවත් vlog එකක් කරන් ඉක්මනින් එන්නම්. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න අනේ. බයි. මට මම නොගේ ඉන්න ලෝකෙ නිදක් නොදෙන ඇතට වෙලා